නිහඬ ගම්මානයක ජීවත් වූ දුප්පත් දීවරයෙකුට වෙරළ අසල පීනමින් සිටි දිලිසෙන මාළුවෙකු දක්නට ලැබුණි. ඔහුව පුදුමයට පත් කරමින් එම මාළුවා කතා කළ අතර තමන්ව නිදහස් කළහොත් ඔහුට එක් ප්‍රාර්ථනාවක් ඉටු කර දෙන බවට පොරොන්දු විය. දීවරයා තම බඩගිනි දරු පවුල පෝෂණය කිරීම සඳහා සහල් පිරුණු කූඩයක් ඉල්ලා සිටියේය. ඔහුගේ පවුලේ අය ඉන් මහත්සේ සතුටු වූ අතර දීවරයාගේ ජීවිතය වෙනදාට වඩා දීප්තිමත් වූ බවක් පෙනෙන්නට තිබුණි. නමුත් වැඩිකල් නොගොස් දීවරයාගේ බිරිඳ විරල අසල විශාල මාලිගාවක් අවශ්‍ය බව පවසමින් ලොකු ඉල්ලීමක් කළාය. ඊළඟ දවසේ හිරු රශ්මියෙන් බබලන මනරම් මාලිගාවක් වෙරළේ දර්ශනය විය. එහෙත් දැඩි පෙරේතකම නිසා සොබාදහමේ සමබරතාවිය බිඳී ගිය අතර මායාකාරී මාළුවා සදහටම නොපෙනී ගියේය. එදා සිට තමන්ට ලැබුණ දෙයින් සතුටු වීමට මෙම දීවර පවුල ඉගෙනගෙන සතුටින් කාලය ගත කළේය.